සහෝදරයා සුබෝදෑසනං මේක හරිනම් මං ඊයේම කියන්න තිබුණු දෙයක් තමයි මම මේ දැන් පෙන්වන්න ආවේ. මේ මට ඊයේ කියන්න වෙලාවක් තිබුණේ සහෝදරයා. ඇත්තරම මේ වෙන්න මේක තමයි මං කියන්න ආවේ. මට බෝනස් එක හම්බුණා සහෝදරයා. මට ගොඩක්ම සතුටුයි. මේ මෙතන මේ පේලියට මං ඉතින් තියලා තියෙන්නේ අවුරුදු දෙකේ බෝනස් එක 240. මට අර දෙවනි මාසේ පඩි භාගෙත් හම්බුණා. පඩියෙන් භාගයක් දුන්නේ නැහනේ. ඒකත් හම්බුණා. මේ මාසේ වැඩ කර පඩිය. ඒ සේරම මේ මට එම්බසියෙන් අරගෙන දුන්නා. ඇත්තට මේ අමාල මන්සලයේ අපි වෙනුවෙන් පෙනී ඉන්න ඒ සර්ට ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ මොකද කියන්නේ සහෝදරයා මම මේ සල්ලි ගන්න එක ඊයේ හිතින් ඇතෑරියා. ඒ කියන්නේ මෙයාලා දෙන්න කැමති වුණේම නෑ. මට යන්න කියනවා. මට ලංකාවට යන්න කියන ඔබ ඵලයන් මේ සිකුරාදා මේ මම සඳුදට account එකට දාන්නම් කියනවා. දෙවැනි මාසේ පඩියෙන් භාගයක් දුන්නේ නැති කෙනා මම මේ රටින් ගියාට පස්සේ කොහොමද දෙයි කියලා බලාපොරොත්තු වෙන්නද සහෝදරයා? ඇත්තටම සහෝදරයාගේ බෝනස් ලබා ගැනීම හා සම්බන්ධ වීඩියෝ බලලා තමයි මම මේ දේ කරගන්නවා. මම මේ දේ මෙහිම අපිට දෙයක් ලැබෙන්න තියනවා නම් ඒ දේ අනිවාර්යෙන් අපි ගන්න ඕනි කියලා මම මොටිවේට් වුණේ සහෝදරයාගේ වීඩියෝ බලලා. ඒ වගේම සහෝදරයා මට කරපු උදව් වලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේ මුදල් ලබා ගන්න මට උදව් කරේ සර්ට සහ එම්බසියේ මිස්ටර් ගොඩක් ස්තුතියි. මම මේ කෙටි වීඩියෝ එකක් කරේ සහෝදරයා. මම පස්සේ වොයිස් එකක් දාන්නම්. බොහොම ස්තුතියි සහෝදරයා. කට්ටිය අරගෙන යනවනේ. අයිබෝවන්. සෝ මධ්‍යාහනයක්. බෝනස් අරගෙන යනව නේද? ලංකාවට යනව නේද? නමුත් මම තමයි තාම යන්න බැරුව ඉන්නේ. නඩු පිට නඩු. එම්බසියෙන් මැදිහත් වෙන්නේ නැද්ද? එම්බසියෙන් උදව් කරන්නේ නැද්ද? බෝනස් අරන් දීලාම නැද්ද එම්බසියෙන්? මෙසේජ් දැම්මාම තාම උත්තරයක් නැද්ද? ඔයාලට මතකද මම පළවෙනින්ම ලෝයර්ත් එක්ක කතා කරලා දාපු පළවෙනි වීඩියෝ එක? ලෝයර් එක්ක කතා කරලා දාපු පළවෙනි වීඩියෝ එක මතකද ඔයාලට? ඒ අවස්ථාවේදී ලෝයර් එක්ක මම කතා කරද්දි බෝනස් එක දෙන්න නැත්තම් මොකද්ද කරන්න කියලා මම මේ ලෝයර්ගෙන් අහද්දි ලෝයර් මොකද්ද කිව්වේ? Roo idara tamal al-manziliya fi rumaytiya iro henak khaddam shakun. ඒ කියන්නේ ඔයාට බෝනස් එක නොදුන්නොත් ඔයා කෙලින්ම යන්න ඕනේ අමාල මන්සලිය එකට ගිහුත් ඔයාට එහෙන් මේ පිළිබඳව කපිල් එක කතා කරලා අරන් දෙනවා කියන පණිවිඩය කිව්වනේ. කිව්වේ නෑ නේද එම්බසියට යන්න කියලා. ඊරෝ සිෆාරා ඊරෝ හෙනාක් සවීරු පකදිය කදම් සක්කුන් කියලා කිව්වේ නෑ නේද? රෝ ඉදාර තමාලල් මන්සලිය කියලා තමයි කිව්වේ. ඔබ දන්නවා පහුගිය කාලේ මුලින්ම ලෝයර් එක්ක කතා කරා. ඊට පස්සේ ඒ වීඩියෝ එකත් පළ කරා. අපේ කොයිත කමල් සහෝදරයා රිස්වාර් හසන් තවත් කිහිප දෙනෙක් අපේ සහෝදරයන් ඔක්කොම එකතු වෙලා සෝෂල් මීඩියා එකේ ජනට් මේරි සහෝදරි. එතකොට තවත් බොහෝ දෙනෙක් පුළුවන් සපෝට් එක දුන්නා. බෝනස් එකට මේ උපරිම ප්‍රසිද්ධ මේ channel වල පළ කරා ප්‍රසිද්ධව මගේ ලෝයර්ත් එක්ක කතා කරපු වීඩියෝ එක. ඊට පස්සේ අපේ ලෝයර්ට කියලා තනින්ම වීඩියෝ එකක් හදාගෙන ඒකත් දැම්මා. ඒකෙන් සමහර අය ප්‍රයෝජන ගත්තා. ඒ තනි වීඩියෝ එකෙන් සමහර අය ප්‍රයෝජන ගත්තා. ඊට පස්සේ දැන් අවිවෘතව මම නිරන්තරයෙන්ම දිගින් දිගට වීඩියෝ දැම්මා. ඉතින් සමහර මිනිස්සු ඉතින් නොතේරෙන කමට මෙන්න මේ YouTuber මේ සර්පන් බෝනස් කියලා කියනවා. මේ මෙන්න මෙයා බෝනස් කියලා කියනවා කියන මගේ නම කියපු නිසා සමහර කොයිටලාට කේන්ති ගිහිල්ලා මට විරුද්ධව කේස් දැම්ම. නඩු 13ක් ඒකෙන් 8ක් දැනට ඉවරයි. තව 5ක් තියෙනවා. ඒකෙන් 3ක් මට මේ රටෙන් යන්න ගමන් තහනම් කරලා තියෙනවා. බලමු ලබන අවුරුද්දේ හරි අවුරුදු 10න් පස්සේ හරි ලංකාවට යන්න ලැබෙයිද කියලා. ඉතින් කොහොම හරි එහෙම තමයි ප්‍රශ්න උනේ. දැන් ඊට පස්සේ ඔයාලා දන්නවා තානාපති කාර්යාලයේ හිටපු නිලධාරීන් සහ හිටපු තානාපති ඇතුළු නිලධාරීන් මාරු වුණා. මාරු වුණාට පස්සේ අලුත් තානාපතිතුමා අපේ ගරු තානාපතිතුමා ලක්ෂිත රත්නායක මහතා පත් වුණාට පස්සේ අපි මම නිලන්ත ඒගෙන මේ අපි
අපිට සාකච්ඡාවක් ලෑස්ති කරලා දුන්නා නිලන්ත ව්ලොග්ස් නිලන්ත සහෝදරයා. ඊට පස්සේ නිලන්ත ව්ලොග්ස් තට්ටයාස් ඉන්දික මල්ලිත් ආවා. තව කවුද ආවේ? මේ රිස්වාර් හසන් ආවා. උපුල් පියන්ත මල්ලිත් ආවා. අපි හැමෝම එකතු වෙලා ගිහින් සාකච්ඡා කරා. ඉතින් එක එක්කනාට එක එක්කනා අදහස පළ කරා. ඉතින් තානාපතිතුමා ගරු තානාපතිතුමාට ඒ අදහස පළ කරා. ඒ ෂණිකව අපේ තානාපතිතුමා කෙලින්ම කොලයක් අරගෙන නෝට් පෑඩ් එකක් අරගෙන නෝට් එකෙන් ලියා ගත්තා. සාමාන්‍යයෙන් කණින් විතරක් අහගෙන හිටියේ නෑ. නෝට් පෑඩ් එකක් අරගෙන නෝට් එකෙන් ලියා ගත්තා ඔක්කොම ටික. අපි කියන ඉදිරිපත් කරපු ප්‍රශ්න ටික. ඒකෙන් මුලින්ම ඔබ දන්නවා අපි මේ නිලන්ත සහෝදරයා හැමෝම එකතු වෙලා කියපු පළවෙනි එක තමයි එම්බසි ඇතුළට ෆෝන් ගියන්න එපා කියලා කියන පණිවිඩය. ඊට පස්සේ හැමෝම ඒකට ස්ට්‍රික්ට් මැදිහත් වුණා. තානාපතිතුමා කෙලින්ම ඔතනින් දැන් කවුරු තානාපති කාර්යාලයට ගියත් තමන්ගේ දුරකථනය තමන් එක්කම අරගෙන යන්න පුළුවන්. නමුත් සයිලන්ට් එක දාගෙන ෆෝන් එකේ ඇතුළත සේවය කරන නිලධාරීන්ට බාධාවක් නොවන විදිහට තමන්ගේ දුරකථනය ඇතුළට අරගෙන යන්න පුළුවන් තත්ත්වය ලබා දුන්නා. ඉස්සරහා එහෙම කටයුතු කරේ නැහැ. දැන් ඒ chance එකක් දුන්නා. හොඳයි. ඊට පස්සේ ඉතින් තවත් ආයතනය විවෘත කරලා තියෙනවා. පාස්පෝර්ට් සෙක්ෂන් එකත් හොඳට හදලා දීලා තියෙනවා. අර මේ කණ්ඩායමක් එකතුලා යාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි WhatsApp අංකයක්. ඔබට මතක ඇති පහුගිය කාලේ WhatsApp අංකයක් තිබුණා 6118 වෙන්න ඕනේ කියන නම්බරේ. 6000යි ද 60000යිද 60108යිද කොයිද නම්බරේ. ඒ නම්බරේට මලාටවත් WhatsApp එකේ මෙසේජ් එකක් දැම්මත් ඉතින් මෙරලා පණුව කාලා ගියත් බලන්න නැති තත්ත්වයක තිබුණා. ඊට පස්සේ අපේ ආයිෂා මිස්ගේ ප්‍රධානත්වයෙන් ඒ නම්බරේ මෙයාගේ WhatsApp අංකයක් පත් කරලා දුන්නා. ඉතින් අපේ කවුන්සිලර් සෙක්ෂන්ස්, ලේබර් සෙක්ෂන්ස් විශේෂයෙන්ම අපේ ඒකනායක මහත්මයා, ඒ වගේම ගමගේ මහත්මයා ආයිෂා මිස්, තවත් මිස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් නම සඳහන් නොකරපු අය තරහ වෙන්න එපා. හැමෝගේම නම මම දන්නේ නැහැ. නමුත් දන්න නම් ටික කිව්වා. ඉතින් ඒ සියලුම ආයතනික මට්ටමින් නිලධාරීන් හැමෝම මැදිහත් වෙලා දැනට එයාලගේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඉතින් විශේෂයෙන්ම සමහර අවස්ථාවලදී සමහර අයට මෙසේජ් දාලා සතියක්, සති දෙකක්, සති තුනක් තාම අපිට රිප්ලයි නැහැ කියන පණිවිඩේ තාමත් කියනවා. WhatsApp එකට මෙසේජ් දැම්මා බලන්න බැලුවා තාම උත්තරයක් දුන්නේ නැහැ. එකපාරක් උත්තර දුන්නා දැන් මෙසේජ් දාලා සති 3ක් වෙනවා 4ක් වෙනවා. එහෙම පණිවිඩ කිව්වා. ඉතින් විශේෂයෙන්ම මම ඉස්සරහ කියපු කතාව තමයි අපිට බෝනස් එක අරන් දෙන්නේ සර්ෆාන් BA බ්ලොග් හෝ අනිත් YouTubersලා හෝ නැත්නම් අපේ තානාපති කාර්යාලය හෝ නෙවෙයි. තානාපති කාර්යාලයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අහවල් කෙනාට මේම ලබා දිය යුතු දීමනාව ලබා දීමට අපි ඉල්ලීමක් කරනවා කියන ඉල්ලීම කරන්න පුළුවන්. just only request. නමුත් ඒක අරන් දෙන්නේ කොයිටිලත් එක්ක කැඳවන්නේ, කතා කරන්නේ, කොයිටිලාව බ්ලොක් කරන්නේ. එහෙම නොදුන්නොත් කොයිටිලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද? ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් නෙවෙයි, සමාජ සේවකයනුත් නෙවෙයි. ඒක ක්‍රියාත්මක කරන්නේ කුවයිට් අමාලා මන්සලිය, Public Authority for Manpower. හරිද? එතකොට අමාලා මන්සලියකින් තමයි ඉදාරත් අමාලා මන්සලියා කියන්නේ අපේ කම්කරු දෙපාර්තමේන්තුව. කම්කරු එකෙන් තමයි ඒ දේ සිදු කරන්නේ. කෆීල්ට මුලින්ම මෙසේජ් එකක් දානවා. සමහර කෆීල්ලට සැහැල්ල කියන මෙසේජ් එකක් දැම්මාම සමහර කෆීල්ලා ගාව සැහැල් කියන අප් එකක්වත් නැහැ. ඉතින් සමහර මිනිස්සු මෙසේජ් එක ආවත් ගණන් ගන්න නැහැ. සමහර මිනිසුන්ට කැඳවලා එන්න කියන දවසෙත් එන්න නැහැ. ඉතින් මේවැනි අවස්ථාවකදී දැන් බොහෝ දෙනෙක් අපිට අර මෙසේජ් දාන ප්‍රජාව සමහර අය මෙසේජ් දානවා හෙට මට ටිකට් එක තියෙන අද බෝනස් එක ගන්න පුළුවන්ද? මල්ලි මම එයාපෝට් එකේ ඉන්නේ එයාපෝට් එකෙන් කම්ප්ලේන්ට් කරලා මගේ බෝනස් එක මෙතනින් ගන්න පුළුවන්ද? ඉතින් බෝනස් ගැන අපිට මං හිතන විදිහට ඉතින් ආයි දෙන්න අවබෝධයක් නැහැ. ඒ තරමට අවබෝධයක් මං හිතන විදිහට අපි දීලා ඇති. කොහොමද ගන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට සමහර මිනිස්සු අදටත් ඒ විදිහට කියනවා.
අනිවාර්යෙන් යන්න මාසයක් තියෙද්දි හරි බෝනස් එක ගැන අපේ පටන් ගැනීම තියෙන්න ඕනේ. විශේෂයෙන්ම තව එකක් හොඳටම මතක තබා ගන්න බෝනස් නීතිය අංක 68 මේ දරන අංකයේ 2015 මෙම නීතිය ගෙනල්ලා තියෙන්නේ. 2009 2010 පනත ගෙනාවා කානෝන් එක ගෙනාවා ખાදිම් වීසායට මේ ෂූන් වීසායට ප්‍රයිවට් සෙක්ටර් වලට 2015 තමයි ගියන්නේ අපේ ගෘහස්ත සේවකයන්ට කියන්නේ ගෙවල් වල වැඩ කරන අයට ખાදිම් වීසා ආටිකල් 20 ඉතින් මෙම නීතිය ගෙනාවට පස්සේ ඉඳලා හරියටම 2017 වෙද්දී පටන් අරන් තියෙනවා කවුද පිලිපේන් රජෙන් පිලිපෙන් තානාපති කාර්යාලයෙන් 2017 වෙනකොට එම බෝනස් කටයුතු ටික කරලා තියෙනවා ඒජන්සි වලටත් ලබා දීලා තියෙනවා පණිවිඩය ඒ අනුව ඔබට දන්නවා ඇති ඉතින් පිලිපෙන් තානාපති කාර්යාලයෙන් ඒක ක්‍රියාත්මක කරා ඊට පස්සේ ඉතින් අපි මේ වගේ කතා කරලා දැන් අපේ තානාපති කාර්යාලයෙන්ුත් මැදිහත් වෙනවා තාමත් ඉන්දියාවු කණ්ඩායමට නැහැ ඉන්දියාව බාලදේශ අනිත් ජාතිකයන්ට නේපාල් අරවා මේ ඒ කට්ටියට නැහැ තාමත් එතියෝපියා බෝනස් ගැන යාලා අවබෝධයකුත් නැහැ යාලා දන්නෙත් නැහැ හරිද ඉන්දියාව කට්ටිය දන්නවා ඉතින් මන් නිසා ටැමිල් වීඩියෝ මන් දාන නිසා ඒකේනොත් බොහෝ දෙනෙක් මගේ අර වීඩියෝ එක පැනලා ලෝක එක වීඩියෝ පැනලා සමහර අය අරගෙන තියෙනවා නමුත් ආයතනික මට්ටමින් තාමත් ඉන්දියානු ප්‍රජාවටත් උදව් කරන්න කවුරුත් නැහැ එම්බසි එනවත් ඒක මෙදිහත් වෙලා අරන් දෙන්න නැහැ නමුත් අපේ එම්බසිය දෙනට මෙදිහත් වෙනවා නමුත් වසර 2 අවසාන කියන නීතිය ඔබ දැනගෙන ඉන්න ඕනේ. මේ බෝනස් එක ගැන අපි ඉල්ලන්න යද්දි අපි හොඳටම මතක තියාගන්න ඕනේ අපේ බෝනස් එක ඉල්ලන්න අපි සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් මම කියන්න. ඔයාලා මේ රටට ආපු දවස නෙමේ අකාම හදපු දවස. ඔයාගේ එකාම බතාකා සිවිල් ID හැඳුනුම්පත ඒක හදලා තියෙන්නේ 2024 ජනවාරි 1 වෙනිදා නම් ඒකේ දිනේ තියෙන 2024 ජනවාරි 1 වෙනිදා. එතකොට ජනවාරි 1 වෙනිදා ඔයාගේ හැඳුනුම්පත තියෙනවා 2024 හදලා. අවුරු වසර 2කට හදලා තියෙන්නේ. එතකොට 2026 ජනවාරි 1 වෙනිදා ඔයාගේ හැඳුනුම්පත ඉවර වෙනවා. වසර 2 අවසන් වෙනවා. එතකොට ඔයාගේ මේ හැඳුනුම්පතේ අවසන් වෙන දිනය සාමාන්‍යයෙන් කවදාද මේ ලබන අවුරුද්ද කියන්නේ තව දවස් 15,000ක් තියෙනවා නේද? එතකොට එදා ඉඳලා තමයි ඔයාට බෝනස් එක ඉල්ලීමක් කරන්න අයිතිය තියෙනවා. ඒ තමයි අමාල මන්සිලියා නීතිය. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා ඒ ගැන තාමත් අපි කතා කරනවා. මම ළඟදිත් අපේ ලෝයර්ලාත් එක්කත් කතා කරා සහ ෆෙඩරේෂන් යුනියන් එකත් එක්කත් කතා කරා. අනිවාර්යෙන් මේකට මැදිහත් වීමක් කරන්න ඕනේ. මොකද මාසයක් තියෙද්දි මාස දෙකක් තියෙද්දි දවස් ගාණක් තියෙද්දි අමාල මන්සිලියකෙන් දැන් ඒක බාර ගන්න නැහැ. එයාලා කියනවා නෑ නෑ දැන් මේ තාම අවුරුදු දෙක ඉවරලා නැහැ. තාම අවුරුදු දෙක ඉවර වෙන්නේ හෙටනේ. අදනේ මේ කම්ප්ලීට් එක දාලා තියෙන්නේ. හෙට අවුරුදු දෙක ඉවර වෙන්නේ. ඒ නිසා අපිට මොනවද කරන්න බෑ. එහෙම කියනවා. නමුත් ඒක කොහොමත් ඒක අසාධාරණයක්. ඒ ගැන අපි අනිවාර්යෙන් කතා කරනවා. එදාත් ආයි සමිස් එක්කත් මම මේ පුද්ගලිකව හම්බ වෙලා මම කතා කරා. ඒ කතාවත් මම කිව්වා. මොකද දවස් දෙකක් සතියක් තියෙද්දි අවුරුදු දෙකකට සතියක් ඉවර වෙන්න තියෙද්දි මේ නෑ තාම අවුරුදු දෙක ඉවර නෑ. හින්දා බෝනස් එක මෙයාට ගන්න අයිතිය නෑ කියන්න බෑනේ. අවුරුදු දෙකයි මාස 11ක් වැඩ කරලා තියෙන මිනිස්සුන්ට තව මාසයක් තියෙද්දි එහෙම කරන්න බෑනේ. ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දක් අවුරුදු දෙකමාරක් වැඩ කරපු කෙනෙක් නම් හරි කියලා කියන්න පුළුවන්. අනිවාර්යෙන් බෝනස් එක ගන්න අපි වසර 2 අවසන් කරලා තියෙන්න ඕනේ. අනිවාර්යෙන් අවුරුදු 2ක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ බෝනස් එක ලබා ගන්න. ඒක මුලින්ම හොඳට මතක තියාගන්න. හරිද? ඒ වුණාට දැන් සාමාන්‍යයෙන් ඉල්ලීමක් කරනකොට ඔයා දැන් මං අර උදාහරණයක් වශයෙන් කියවනේ ඔයාගේ අකාම ඉවර වෙන්නේ දැන් ලබන අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා. එතකොට ඔයා ඉල්ලීමක් කරන්න පටන් ගන්න ඕනේ සාමාන්‍යයෙන් ඩිසెంබර් 10 වෙනකොට හරි ඩිසెంබර් 10 7 ඒ වගේ කාලය තුල කාගෙන් ඉල්ලීම කරන්නේ මුලින්ම කෆිල්ගෙන් තමයි මුලින්ම ඔයා කියන්න ඕනේ ඉල්ලීමක් කරන්න ඕනේ. අපි අරාබියන් ලිපිය දැම්මා විස්තර ටික දැම්මා. ඔයාලට අවශ්‍ය නම් මගේ Facebook Messenger එකේ ඇවිල්ලා ගන්නත් පුළුවන්.
අපේ තානාපති කාර්යාලයේ page එකේ link එකක් තියෙනවා. අරාබි ලියුම ඉස්සරලාම පෙන්නලා මෙන්න මේ විදිහට තියෙනවා. අපිට ඒක ඕනේ කියලා ඉල්ලීම කරනවා. එතකොට එම අවස්ථාවේදී හාම්පුතා විසින් ඔබට ලැබෙන පිළිතුර අනුව ඔබට දුන්නේ නැත්නම් අනිවාර්යෙන් ආයිෂමිස්ගේ නම්බරේ මම ලබා දීලා තියෙනවා. මීට පෙරත් ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම දාන්නම්. ඔයාලට ගන්න පුළුවන්. කෙලිම එයාලට මෙසේජ් එකක් දාන්න පුළුවන්. නම ගම විස්තර ඔක්කොම ඇතුළත් කරලා මගේ බෝනස් වැටුප මට ලබා දෙන්න උදව් කරන්න කියලා ලියුමක් ලිඛිතව ආට ලියලා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන් ඔබට සති දෙකක් හරි තුනක් හරි තියෙන්න ඕනේ. ඔයාගේ එකාම ඉවර වෙන්න. ඔයාගේ ඉල්ලීම කෆීල්ගෙන් ඉල්ලීම කරලා ඊට පස්සේ බෝනස් එකට එයා දෙන්න බෑ කිව්වොත් අනිවාර්යෙන් තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. එතකොට ඔයා තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කරද්දී තානාපති කාර්යාලයෙන් ඒක ඉදිරිපත් කරනවා අමාලා මන්සිලියකට. නමුත් අමාලා මන්සිලියකෙන් ඔයාගේ අවුරුදු දෙක අවසන් කිට්ටු වෙනකන් අනිවාර්යෙන් ඒක අදිනවා යාලා. මොකද එයාලටත් අර මේ නීතිය නැතියන්නේ. මොකද අවුරුදු දෙක අවසානයේ දිනේ බෝනස් එක අරන් දෙන්න පුළුවන්. ඒ නිසා ඒක එයාලා එහෙමම අදිනවා. නමුත් එවැනි අවස්ථාවක ඔයාගේ හාම්පුතා සමහර විට ටිකට් එක දාලා ඔයාව යවුවොත් මොකද්ද වෙන්නේ? එතකොට එම්බසිය පරක් වුණා, අමාලා පරක් වුණා, ඔයාලකින් වැඩක් නැහැ කියලා තේරුමක් නැහැ. මොකද ඒක අනිවාර්යෙන් අමාලා මන්සිලිය උනන්දු වෙන ඒක තවත් ටිකක් මේක දැන් තමයි පටන් ගත්තේ. මොකද 2017 පටන් ගත්ත කවුද? ෆිලිපින්. 2017 ඉඳලා අද වෙනතුරු එයාලට ක්ෂණිකව සාමාන්‍යයෙන් දැන් කිව්වත් කියන්නේ එහෙමනේ. ෆිලිපින් වලට විතරයි ඒක ඔයාලට නෙමෙයි කියන තරමට එයාලගේ නම ප්‍රසිද්ධ වෙලා තිනවා කියන්නේ එදා ඉඳන් පටන් ගත්තා. මේ බෝනස් කතාව පටන් ගත්තෙම අපි 2022 වගේ කාලේ ඉඳලා තමයි අපි ප්‍රසිද්ධ කරලා මේක සෝෂල් මීඩියා හරහා අපිම මේක පටන් ගත්තා. අපේ මේ කමල් සහෝදරයා රස්වාර් අනිත් සහෝදරයන් කීප දෙනෙක් එකතුව අපි 2022 වගේ කාලේ තමයි පටන් ගත්තේ මේක. 2022 23 24 ඔන්න 25 දැන් තමයි පටන් ගන්න තියෙන්නේ. නමුත් මේ නීතිය ඇවිල්ලා දෙනට අවුරුදු 10ක් වෙනවා. 2015 ආවේ. 2025 මේක. එතකොට ඒක පටන් අරන් තාමත් ක්‍රියාත්මක වෙන්න හරියටම ලිඛිතව නීති අනුකූලව ලියුම් දීලා WhatsApp හරහා එම්බසි දෙනුම් දීලා අමාලා දෙනුම් දීලා කෆීල්ට සෑල් ඇප්ලිකේෂන් හරහා පණිවිඩ එවන වැඩ කටයුතු පටන් ගත්තේ තාම අවුරුද්දක්වත් නැහැ. 2024 මැද භාගයේදී තමයි ඒක පටන් ගත්තේ. හරිද? මේ ඒක WhatsApp හරහා මේව පටන් ගත්තා. ඊට පස්සේ අමාලායගෙන් 2025න් පස්සේ තමයි කොහොම හරි කෆීල්ව දෙනවත් කරලා ඒක අරන් දෙන්න පටන් ගත්තේ. පඩිය නොදී හිටපු කෆීල්ගෙන් පඩිය අරන් දුන්නා. එතකොට සාමාන්‍යයෙන් ඔයාට මාසිකව වැටුප 120ක් එග්‍රීමන්ට් එකේ සඳහන් කරලා තියෙනවා. නමුත් ඔයාට දීලා තියෙන්නේ 100යි නම් 100යි නම් දීලා තියෙන්නේ ඒ අවුරුදු දෙකට ඩිනාර් 20 ගාන ඒකත් අරන් දීලා බෝනස් එකත් අරන් දීලා ටිකට් එකත් අරන් දුන්නා. මම මේ වගේ පණිවිඩ කිහිපයක් දාලා තියෙනවා. නමුත් මින් ඉදිරියට තවත් දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ මේ කම්ප්ලේන්ට් එකක් තියෙනවා කියන්නකො අද කැඳවලා තියෙනවා එම්බසිය මේ ඒකට එන්න කියලා. කෝකටද අමාලයකට එන්න කියලා තියෙනවා. නමුත් එහෙම තියෙද්දිත් සමහර විට ඔයාගේ බාබා අදම ඔයාලට ටිකට් දාලා ඔයාව යවුවා. එතකොට අනිවාර්යෙන් බාබට මොකද්ද වෙන්නේ කියලා ඇහුවොත් බාබට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් ඔයාගේ බෝනස් එක ඔතන අහිමි වුණානේ. මේක ලබා දෙන්නත් අපි මෙහින් අනිවාර්යෙන් ඒක අමාලා මන්සිලියා ඉඳන් ලේබර් කෝට් එකට දාන්න ඕනේ. ලේබර් කෝට් එකට දානකොට අනිවාර්යෙන් මෙහි ලෝයර් කෙනෙක් ලෝයර් චාර්ජස් දන්නවනේ. මගේ ලෝයර්ස්ලත් එක්කත් මේ අපේ කණ්ඩායමේ ඉන්න සෝෂල් ඇක්ටිවිස්ට් ලෝයර්ලත් එක්කත් මම කතා කරලා තිබ්බා. හරිද? ඒක දැන් අපි සාකච්ඡාවෙන් යනවා ඒක. හැමදේම පොඩ්ඩක් දැන් ගිය අවුරුද්ද තමයි පටන් ගත්තේ මේක හරියට නීති අනුකූලව ලබා ගන්න. හොඳේ. ඒ හින්දා සාමාන්‍යයෙන් මේක තව ටික කාලයක් ඕන වෙනවා. මේක හරියාකාරව තවත් ටිකක් හයියෙන් ගෙම්මෙන් නෑ මේක සිලානිලාට විතරයි. සිලානිලා පිලිපින්ලාට විතරයි. හින්දිලාට නෑ කියන තරමට අපි තාම ප්‍රසිද්ධ නෑ. ප්‍රසිද්ධ වෙන්න ඕනේ. තව ටිකක් යනවා කල්. හොඳේ. මේක ශ්‍රී ලංකන්ටයි පිලිපින්ලාටයි විතරයි දෙන්නේ. නෑ අනිත් අයට නෑ කියන තරමට අපි ප්‍රසිද්ධ වෙනවා ඉන්ෂාල්ලා. ඒක අනිවාර්යෙන් කටයුතු කරනවා. මේ තරම් ආපු ගමන තවත් යනවා.
මේ ගමන් තහන විතරයිනේ කරලා තියෙන්නේ. තාම හිරේ දාලා නෑනේ. හිරේ ගිහිල්ලා මාංචු දානකම් හරි අනිවාර්යෙන් මම කටයුතු කරනවා. බලමු. ඉතින් කොහොම හරි තව ටික කාලයක් ඕන වෙනවා. ඉතින් ඒ වුණාට දැන් එම්බසියෙන්ට මේවා දැම්මා. එම්බසියෙන් මෙදිහත් වීමක් නෑ. එම්බසිය උදව් කරේ නෑ. එම්බසියෙන් වැඩක් නෑ. මෙසේජ් දැම්මා. ඔයාලා කොච්චර මොනවා කිව්වත් එම්බසියට කරන්න පුළුවන් අමාල මන්සිලිය දාන්න විතරයි. ඔයාගේ කෆිල් එක කතා කරන්නව හෝ ඔයාගේ කෆිල්ට කියලා බෝනස් එක දෙන්න කියලා කියන්න හෝ එම්බසියට බෑ. එම්බසියට අයිති යන්න. එම්බසියට තියෙන්නේ අදාළ අංශවල වලට මේ රටේ නීති අනුව අදාළ ආයතනික මට්ටමින් දැනුම් දීලා ඔබට අවශ්‍ය කරන දේවල් නීතිය අරන් දෙන එක තමයි එම්බසි වැඩ. ඉතින් එතකොට එම්බසිය ලව්වා ඔබට ඒක ලබා ගන්න පුළුවන්. නමුත් එම්බසිය ඔයාලට සෙන්ට්‍රල් පොසිෂන් විතරයි. එයාලා සාමාන්‍යයෙන් ඔයාලට එක්ක එකට ඉන්නවා. එයාලා සහයෝග දෙනවා. නමුත් ඒක අරන් දෙන්නේ අමාල මන්සලියකින්. අපි ලෝයර් එක ඉන්ෂාල්ලා කතා කරලා මම එම්බසියත් එක්ක සම්බන්ධ කරනවා. මේ තුන් දෙනෙක් එක්ක මේ වෙන විට කතා කරලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් යාළගේ ෆී ඇවිල්ලා මෙහි ලෝයර්ස්ලාගේ ෆී ඇවිල්ලා සාමාන්‍යයෙන් මුදල් ඇවිල්ලා ගෙවීම සාමාන්‍යයෙන් දිනා 300 500ක් යනවා. හරි. එතකොට ඔයාට අවුරුද්දක බෝනස් එක සාමාන්‍යයෙන් දිනා 120 ගන්න 240යි නම් ලෝයර්ට දිනා 300ක් චාර්ජස් එක නම් තව දිනා බෝනස් එක 240ක් අරගෙන ඊට පස්සේ එම්බසිය අතෙන් හරි නැත්නම් ඔයාම අතෙන් දාලා දිනා 60කුත් දීලා මේ දිනා 300ක් කරලා දෙනවද ලෝයර්ට? එහෙම බෑනේ. එතකොට සාමාන්‍ය මේක මං මේ අදහසක් දීලා තියෙනවා එකමුතු කරලා සාමාන්‍යයෙන් ලෝයර්ලත් එක්කත් මං ඒක තමයි කිව්වේ. සාමාන්‍යයෙන් කේස් 10ක් දවසකට අරගෙන යන්න. ඔයාලට හියරින් එකකින් ඉවර කරන්න පුළුවන්. මොකද මේවා අපරාධ නඩුවක් නෙමෙයිනේ. මේක හියරින් එකකින් ඉවර කරන්න පුළුවන්. එතකොට කෙලින්ම නෆ්සල් වාහද් ජල්සා එක خلصාදා. එහෙම කියලා මං කිව්වා ඒ සහ කිව්වා. එතකොට 10 දෙනෙක් එකතු කරනවා. මේ වගේ එයාපෝට් එකකින් යවපු පැමිණිල්ල දාලත් මේ ගණන් ගන්න නැතුව මේ එයාපෝට් එකකින් මේ ටිකට් එක දාලා යවපු. එහෙම නැත්නම් ආපු නැති කෆිල් දෙන්න නැති කෆිල් මෙයාලා වගේ කේස් 10ක් එකතු කරලා 10 දෙනවා. සාමාන්‍යයෙන් දිනා 240ක් හම්බ වෙනවා නම් 40 අහිමි වෙලා දිනා 200ක් හරි කම්කරුවට ලැබෙන්න දැන් ඔයා ළඟට ගියානේ. ඔයාට ඒ දැන් පවර් ඔෆ් අටර්නි කරලා ගියාම ලෝය කෙනෙක් හරහා ගන්න පුළුවන් නේ සල්ලි. ඔයා ලංකාවට එව්වත් ඔයා පවර් ඔෆ් අටර්නි එක දීලා ගියාම නැත්නම් ඔයා එහෙන් අත්සන් කරලා යවුවාම ඊට පස්සේ මෙහි අපි ලෝයර් දැම්මා. එක්කෙනෙක්ගෙන් 40යිනේ 10 දෙනෙක් නම් දිනා 400යි. ලෝයගේ චාර්ජස් එක ලෝයට යනවා එක නඩුවෙන්ම කේස් 10ක් ඉවර කරනවා. කේස් 10ක් එක නඩුව තමයි. එකම නඩුව. බෝනස් ලබා දීම ප්‍රතික්ෂේප කරා. නඩු 10ම දෙනවා. ඒ අදාළ කෆිල් 10 දෙනාටම උසාවිය මොකද කරන්නේ? කෙලින්ම ෆ්‍රීස් කරන්න කියලා කියනවා. මෙහි නීතියක් තියෙනවානේ. මෙහි තියෙන නීතිය තමයි දැන් සල්ලි ගෙවන්න කිව්වහම රජෙන් මේ අපේ ලංකාවේ වගේ Tamanම ගිහින් ගෙවන්න ඕනේ කියලා නෙමෙයිනේ. මේගොල්ලන්ට පඩිය දෙන්නෙම රජෙන්නේ. නේද? මේ ජනතාවට සල්ලි ගෙවන්නෙම රජෙන්නේ. කෙලින්ම උසාවියෙන් මේ නියෝග කරනවා මෙයාගේ පඩි වලින් හරි කපලා මේ ගාන ගෙවන්න කියලා. එතකොට ඒ නියෝග අනුව කෙලින්ම කෆිල් ගේ දැන් ඔයාලා අකාම නැතුව පැනලා ගියා අය ටිකට් එක දාලා දෙන්න. ටිකට් එක කාගේ අතින්ද කපන්නේ? ඔයාගේ මේ ස්පොන්සර්ගේ අතින් තමයි කපන්නේ. ස්පොන්සර්ට මෙසේජ් විතරක් යනවා. මෙන්න මේ වාගේ මෙයා හද්දාම පැනලා හිටපු එකන ලංකාවට අපි යවුවා. ඒකට ටිකට් ගාස්තුව මෙන්න මේක කියලා කපපු ගාන විතරයි පෙන්වන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඒ ගාන අය කරන්නේ. එහෙම මෙයාගේ පඩියෙන් කපලා හරි ගානින් කපලා හරි රජයට ඒක අරගෙන එම්බසියට බාර දෙනවා. ලෝයර් හරහා එම්බසියට බාර දෙනවා. එතකොට අර එකම නඩුවේ ලැබෙන ගාස්තුවෙන් එතකොට දිනාර් 400ක් 40 ගාන ගියත් 10 දෙනෙක්ගෙන් 40 ගාන ගිහිල්ලා 400ක් යාට යනවා. ඊට පස්සේ මෙතනින් 200 ගාන ඔයාලගේ ගිණුම් වලට එම්බසිය හරහා හරි ලබා දෙනවා. ඒක තමයි
දැන් අවසානට ගත්ත තීරණය බල මේකට ලෝයිස්ලාත් එක්ක කතා කරලා එම්බසි සම්බන්ධ කරලා අනිවාර්යෙන් ඒක මීටින් එකක් දාලා කරන්න ඕනේ. ඒක මම උත්සාහ කරනවා තාමත්. ඉතින් නමුත් දැනට එම්බසියට මෙසේජ් එකක් දානවා නම් වේලාසලෙන් දාන්න. නමුත් කෆිල්ට දෙනුම් දීලා දාන්න. ඊට පස්සේ කෆිල් දෙන්න බෑ කිව්වොත් එම්බසියට ලියුමක් දාන්න. නමුත් එම්බසියෙන් කැඳවනකම් මේ කමාල මන්සිලයකින් එම්බසියට දෙනුම් දීලා මේ අහවල් දිනේ කෆිල්ට එන්න ඕනේ කියලා එයාලටත් දෙනුම් දීලා ඔයාලටත් එම්බසියෙන්ුත් දෙනුම් දෙනවා. එතකන් ඉවසන්න වෙනවා. එම්බසිය කරන්නේ ජස්ට් ඔයාලවකින් ඔතනට කැඳවලා කෆිල් එකත් මේ ඔයාලගේ පැත්තට එම්බසිය ඉන්නවා. කෆිල් එවිල්ලා කෆිල් එක්කත් කතා කරලා රුමේස් මහත්තයාම ඉන්නවා. එයාලත් ගිහිලා කතා කරලා ඔතන මේ වැඩ කටයුතු කරලා දෙනවා. ඒක තමයි සිදු වෙන්නේ. නමුත් එතකන් අපිට ඉවසන්න වෙනවා. එහෙම නැතුව පැනලා ගිහිල්ලා හෝ එයාපෝට් එකට ගිහිල්ලා එයාපෝට් එකකින් කෙලිම එම්බසිට ගිහිල්ලා හෝ එහෙම කරන්න එපා. මොකද බෝනස් එක ලබා ගන්න ඔය අනිවාර්යෙන් මේ රටේ නීති අනුකූලව ඉන්න ඕනේ. දැන් එයාපෝට් එකකින් ගියා නැත්නම් ගෙදරින් පැනලා ගියා කියලා වාට ඉන්හාෂ් එකක් වැටුණොත් ඔය කෙලිම ෆින්ගර් තියලා පටවන්න. එතකන් මේ සමහර අය එයාපෝට් එකට ගිහිල්ලා ආය හරවගෙන එනවා. එයාපෝට් එකට ගියාය එන්නේ නැති වෙන්න තමයි ඔයාලා ලංකාවට ගියාට පස්සේ ඔයාලට මේක ලැබෙන්න තමයි මම මේ ලෝයල්ලත් එක්ක කතා කරලා මේක කරන්න යන්නේ. හරිද? මොකද ඔයාලා එයාපෝට් එකට ගිහිල්ලා ආය ආවට පස්සේ ඔයාලගේ ටිකට් එක ඔයාගේ අතින් දාන්න වෙනවා. බෝනස් එක සාමාන්‍යයෙන් මාස 2ක වෙටපක් නම් ටිකට් එකත් ඔයාගේ අතින් දැම්මොත් ආයි මොනවත් ඒක ඉතුරු වෙන්නේ නැහැ. දවස් ගාණක් සති ගාණක් එම්බසිය ළඟ ඉඳලා. එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 10ක ගාණක් ගන්න තියෙනවනේ අවුරුදු 5ක 6ක ගාණක් ගන්න තියෙනවනේ අනිවාර්යෙන් ඒකට මැදිහත් වීම කරලා ගන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්න සමහර අයට එග්‍රීමන්ට් එක ආවේ ඩිනාර් 30ට 40ට ඩිනාර් 50ට 60ට ආපු අය ඉන්නවා. ඩිනාර් 50යි යාළගේ මුලින්ම එග්‍රීමන්ට් එක තියෙන්නේ. අදටත් ඒ ඩිනාර් 50 එග්‍රීමන්ට් එකත් එක්ක තමයි අවුරුදු 20ක් අවුරුදු 15ක් වැඩ කරන මිනිස්සු ඉන්නවා. හිතලා බලන්න ඔයාලට දැන් ගන්න ඔයාලා පඩිය ඩිනාර් 180යි 200යි. ඩිනාර් 40 එග්‍රීමන්ට් එකයි ඩිනාර් 180යි 200යි මෙයාලා ඔතන ගිහින් ෆයිට් කරාම සමහර වෙලාවට එයාලගේ පැත්ත සාධාරණේ වැටෙනවා. මොකද ඔයාලට එග්‍රීමන්ට් එකක් නැහැ. සාමාන්‍යයෙන් ඔයා හදලා තිබ්බනම් ඩිනාර් 150ට එග්‍රීමන්ට් එකක්. ඒ එග්‍රීමන්ට් එක අනුව ඔයා තාමත් වැඩ කරලා තියෙන 150 ගාන අවුරුදු 5ක් නම් ඒ පහටම අනිවාර්යෙන් ඩිනාර් 150 ගාන කෆිල් ගෙවන්න ඕන ඩිනාර් 750ක්. එහෙම නැතුව ඔයා ඩිනාර් 120ට ආවේ. නමුත් ඔයාට කෆිල් ඩිනාර් 150 ගාන දීලා තියෙනවා. දැන් අවුරුදු 5ක් වැඩ කරලා තියෙනවා. ඔය ආපු පළවෙනි අවුරුද්ද විතරයි 120 දුන්නේ. ඊළඟට කෙලින් 150 කරා කියමුකෝ. එතකොටත් එයාලා ගාණක් හදලා බලලා ඔයගේ එග්‍රීමන්ට් එක 120යි තියෙන්නේ. මෙයා 150 ගාණ අවුරුදු 4ක් දීලා තියෙනවා. ඒ ගාණ වැඩි කරලා බැලුවොත් ඉතුරු ගාණ ඔයා තමයි කපිල්ට දීලා යන්න වෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරියාකාරව කෙලින්ම එම්බසියෙන් ප්‍රශ්න කරලා අහලා මෙසේජ් එකක් දැම්මත් පොඩ්ඩක් ඉවසන්න. මොකද ඔයා දැන් මටම දවසකට මෙසේජ් 500 600ක් එනවා. මේ රටේ මේ YouTube කරන මට. නමුත් වීඩියෝ බලන්නේ දවසකට 1000 දෙනයි 2000යි 3000යි වීඩියෝ බලන්නේ. නමුත් මෙසේජ් එනවා දවසකට 300 400 500ක්. මම සතියක් මෙසේජ් බලන්නේ නැතුව හිටියනම් මෙසේජ් 5000ක් හරි එකතු වෙයි වගේ. ඒ තරමට ගොඩ වෙනවා. එතකොට එම්බසියට කොච්චර දෙනෙක් කෝල් කරනවද? කොච්චර දෙනෙක් මෙසේජ් දානවද? එතකොට මේ මෙසේජ් එක ඔයාලට අනිවාර්යෙන් පොඩ්ඩක් ප්‍රමාදයෙන් තමයි පිළිතුරු ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔයා මොකද කරන්න ඕනේ? වැරෙන් වරට මෙසේජ් එකක් හරි දාන්න ඕනේ මිනිසුන්ට. පොඩ්ඩක් ඔයාගේ මෙසේජ් එක උඩහට එන්න. එතකොට අනිවාර්යෙන් ඒක බලලා අනිවාර්යෙන් රිප්ලයි කරනවා. පොඩ්ඩක් ඉවසන්න. පුළුවන් තරම් ඉක්මනින්ම කටයුතු කරනවා. එම්බසි ලව්වා මේක හරියාකාරව ලබා දෙන්න. කාටවත් දොස් කියලා තේරුමක් නැහැ. මේක ඇවිල්ලා මේ රටේ නීතියෙන් කරන එකක්. ඒක නීති අනුකූලව තමයි ගන්න ඕනේ. තවත් ගොඩාක් දේවල් නීතියෙන් ක්‍රියාත්මක වෙන්න තියෙනවා. මම කියවනේ 2017 ලබාගත් පිලිපීන්ලාට තමයි අද ප්‍රසිද්ධ නාමයක් තියෙන්නේ. පිලිපීන්ලාට විතරයි කියන එක. අපිටත් ටික කාලයක් යනවා. අවුරුදු 2ක් 3ක් හරි තවත් යනවා. මේක සිලානිලාටයි පිලිපීන්ලාටයි විතරයි බෝනස් අනිත් අයට නැහැ කියන නම අපිටත් ලැබෙන්න. එතකන් අපි ඉවසන්න වෙනවා. එහෙනම් කට්ටිය පුළුවන් තරම් පරිස්සමෙන් තවත් වැඩි විස්තර තිබුණොත් ලබා දෙනවා මට. සිරි වාහනේ මමත් එලවගන්නම කතා කරලා තියෙනවා විනාඩි 27ක් විතර. වණී දැන් කට්ටිය එකතු වෙලා මට. හරි එහෙනම් දෙව් පීටයි පරිස්සම.